Hello. Welcome to my channel. So, this time I'm gonna talk about another English book. Not English exactly, it's a South Korean writer who has written it. So, අපි පොත ගැන කතා කරමු. ඊට කලින් අපි හිතන්න ඕනේ දේවල් දෙකක් තියෙනවා. ඒක තමයි පළවෙනි එක අපේ කල්චර් එක අනුව අපේ කල්චර් කියන්නේ අපි හිතුවොත් ශ්‍රී ලංකන් බිලීෆ් එක අනුව අපිට එක එක බිලීෆ්ස් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දේ දුන්නක් කියන්නේ මොකද්ද? රේන්බෝ එකක් දැක්කහම අපේ තියෙන බිලීෆ්ස් මොනවද කියලා මුලින්ම හිතන්න ඕනි කියලා මම හිතනවා අපි පොත ගැන කතා කරන්න කලින්. ඊළඟට තව දෙයක් තමයි අපි සමහර පොත් දැක්කහම හිතනවා this is only for say for children or young adults කියලා. එහෙම කියලා අපි අනන්තවත් පොත් අයින් කරනවා. As adults we happen to teach certain books or we go for a DNF. අපි හිතනවා ඒක අපේ maturity එකට ගැලපෙන්නේ නැහැ කියලා. සමහර වෙලාවට ගත්තාම පිටු දෙක තුනක් කියවලා අපි පැත්තකින් තියෙනවා. ඉතින් ඒ අනුව ගත්තහම මට හිතෙනවා අපි එහෙම කරන්නේ ගොඩක් කලාවට එහෙම ඩිච් කරනවා නම් ඩ්‍රොප් කරනවා නම් මේක මේ ඔඩියන්ස් එකට විතරයි කියලා හිතලා ඩ්‍රොප් කරනවා නම් මම හිතනවා එතනදී විශේෂයෙන්ම ඔය children's fiction and YA young adult fiction ගත්තාම මං හිතනවා අපි එහෙම කරන්නේ as adults why we do this is because I think අපි අර පොඩි කාලේ අපේ තියෙන childhood self එක එහෙම නැත්නම් අර wide eyed curiosity ජීවිතය ගැන ලෝකෙ ගැන nature එක ගැන සමාජය ගැන ඒ තියෙන ඒ curiosity එක අපෙන් මිදිලා ගිහිල්ලා එහෙම නැත්නම් ඒක අපිට නැති වෙලා සහ අපි අර පුංචි කාලේ අපේ තියෙන ඒ adorable ගතිය එහෙම නැත්නම් ඒ the curious creatures we used to be ඒක අපෙන් නැති වෙලා ගිහිල්ලා හින්දා තමයි අපි එහෙම සමහර පොත් DNF කරන්නේ. මම කියන්නේ හැම පොතක්ම හොඳයි කියලා. නමුත් ගොඩක් පොත් අපි එහෙම එක කැටගරි එකකට කියලා සීමා කරලා අපේ maturity level එකට ගැලපෙන්නේ නැහැ කියලා හිතලා අපි DNF කරන අවස්ථා තියෙනවා. ඉතින් මට හිතුණා මේ මම අද කතා කරන පොත එහෙම කරන්න ඉඩ තියෙනවා. මොකද ඒක මේ විශේෂයෙන් ලෙවලා තියෙන young adult crowd එකට. නමුත් මම හිතනවා as adults this is a valid point. කියන්නේ පොතේ ඒ ගැන අරන් එන themes එහෙම නැත්නම් පොතේ premise එක ඒ මම මේ අද කතා කරන පොතේ premise එක වඩාත්ම ගැලපෙන්නේ young adult සහ adult crowd එකට කියලා මට හිතුණා මම කියවනකොට. ඉතින් අද කතා කරන්නේ South Korean writer කෙනෙක්ගේ පොතක් ගැන ඔහු නමින් Yoo Young-hwa මේක ඔහුගේ පළවෙනි පොත. It's a debut novel and විශේෂයෙන් කිව යුතු දෙයක් තියෙනවා ඔහු ගැන. ඔහු novelist කෙනෙක් නෙවෙයි. ඔහු author කෙනෙක් නෙවෙයි මුලින්. ඔහු ඇත්තටම මේ පොත ලියලා තියෙන අපිට පොතේ අන්තිමට පොඩි කොටසක් හම් වෙනවා author ගැන. ඒකෙදි කියනවා රයිටර් ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා තියෙනවා. ඒ තමයි ඔහු මේ පොත ලිව්වේ කෑම ඩෙලිවරි කරන ගමන් මිනිස්සුන්ට like Uber and in Sri Lankan context Uber and Pick Me ගත්තොත් එහෙම අනේ ඒ වගේ මිනිස්සුන්ට කෑම ඩෙලිවරි කරන ගමන් he was earning his living out of delivering food. ඒ කරන අතරේ තමයි ඔහු මේ පොත ලියලා තියෙන්නේ. ඉතින් මම අද කතා කරන්නේ The Rainfall Market කියන පොත ගැන. මේක ලියුවේ 2023 වල. මට මේ ගැන මුලින්ම දැනගන්න ලැබුණේ මගේ FB friend කෙනෙක් ඉන්නවා. I think he's also into a lot of books, especially English books. ඒ තමයි අනුරාධ පෙරේරා. මම දැක්කේ ඔහුගේ Facebook account එකෙන් තමයි මුලින්ම The Rainfall Market ගැන. Otherwise I didn't know about it. It's somewhere during Jan or Feb I think that I came across his post regarding the book. ඉතින් මම ඇත්තටම තෑන්ක් කරනවා අනුරාධ ඔයා ඒ ගැන ඉන්ට්‍රොඩියුස් කරපේ. ඉන්ට්‍රොඩියුස් කියන්නේ ඔබ ඒ ගැන පෝස්ට් එකක් දාලා තිබ්බ හින්දා තමයි මට I actually thought of picking it up just to see how it is. මොකද මේ මම ගොඩක් කලාවට South Korean writers ලාගේ පොත් කියවනවා අඩුයි. අපි දන්නවා Han Kang එහෙම
මේ සැරේ award winning novelist කෙනෙක්. නමුත් මම ටිකක් කියවන ඒ පැත්ත අඩුයි. නමුත් මම මේ පික් කරන්න හිතුවා මම කීපයක් කියවලා තියෙනවා. නමුත් ගොඩ කාලෙකින් තමයි South Korean writer කෙනෙක්ගේ පොතක් මම කියුවේ. ඉතින් අනුරාධ thank you for the post and you know creating curiosity in me as well. හරි අපි මුලින්ම පොත ගැන පොඩ්ඩක් බැලුවොත් මොකද්ද genre එක කියලා. මේක fiction, බොහෝ දුරට fantasy and it's more like cozy fantasy කියන genre එකකින් අපිට ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්වා audience එක ගත්තොත් young adult crowd එකට තමයි ලියවිලා තියෙන්නේ. නමුත් adults and anybody who loves cozy fiction you can read this. Anybody who read Sangu Mandana's books and anybody who loves Korean literature, Korean fiction, you can pick this up. ඒ වගේම මට කියන්න බැරි වුණ දෙයක් තමයි මේ යූ යොන්ග්වාන් මේ පොත ලිව්වේ. එයා අන්තිමට කියලා තියෙනවා එයාගේ ඉන්ටෙන්ෂන් එක උනේ ගොඩක් මිනිස්සු මේ කාලේ ඒගොල්ලන්ගේ work life එක හින්දා එහෙම නැත්නම් personal life එක හින්දා හරිම මේ හරි මොකක්ද කියන්නේ හරි tragic lives තියෙන මේ දුක්ඛිත ජීවිත ගත කරන හරි miserable. People are helpless. People are, you know, depressed, disappointed in their lives. ඉතින් ඒ ගැන හිතලා තමයි ඔහු ලිව්වේ. මොකද ඔහුට ඕන වුණා මිනිසුන්ට කියන්න you can resume your life at any age. That's what he did. මොකද එයාත් කර හිටිය food delivery. එයාටත් එයාගේ මේ අර downhill තිබ්බ life එක එයා අපීල් කරලා ගත්තේ as a writer. එයා රයිටර් කෙනෙක් වෙන්න හිතලා තිබ්බ කෙනෙක් නෙවෙයි. ඉතින් අපි ජෙකි රෝලින් ගැන එහෙම මේ හැරි පොටර් ලිව ජෙකි රෝලින්ගේ පර්සනල් ලයිෆ් එක ගැන දන්නවා. ඒ වගේ කාගේද යූ යොන්ග්වාන්ගේ ඉන්ටෙන්ෂන් එක උනේත් මුලින්ම ඉන්ටෙන්ෂන් එක උනේත් මේක ෆැන්ටසි උනත් මිනිසුන්ට කියන්න you can restart your life at any age. You don't have to be, you know, always go downhill all the time. uphill එන දවසක් තියෙනවා කියන එක. ඊළඟට මේකේ vibe එක ගත්තොත් this is very very cozy, හරිම uplifting and it has this, you know, vintage retro vibe එකක්. ඉතින් ඕන කෙනෙක්ට කියවන්න පුළුවන් cozy fantasy හින්දා කියවන්න පුළුවන්. ඒ වගේම cozyටත් වඩා ඒක හරිම uplifting. කියන්නේ morally uplifting කියලා මට හිතුණා. ඊළඟට තීම්ස් වශයෙන් ගත්තහම මම දකින තීම්ස් තමයි මේකේ happiness සතුට, ඊළඟට youth කියන්නේ මේ young life එක කොහොමද තරුණ ජීවිතය තරුණ භාවය, ඊළඟට endurance. This is very important. endurance කියන එක කියන්නේ ජීවිතේ අමාරුම කාලෙදී අල්ලගෙන ඉන්න එක අතාරින්න නැතුව, ඒ කියන්නේ ඕනම මොහොතකදී ජීවිතෙන් escape වෙන්න නැතුව අමාරු කාලෙදී පුළුවන් තරම් අල්ලගෙන ඉන්න එක down hill යද්දී uphill එන දවසක් තියෙනවා කියලා දැනගෙන අර perseverance කියන එක. ඊළඟට තව දෙයක් තමයි මේකේ මම තව දකින දෙයක් තමයි making memories, like why you should make memories in your life කියන එකත් මම දකිනවා. ඊළඟට මම තව විශේෂ ෆීචර් එකක් දකිනවා මේ පොතේ මුලම. ඒ තමයි character portraits දීලා තියෙනවා පොත පටන් ගන්නකොට. මේ කියන්නේ පළවෙනි පිටු මම හිතන්නේ 4-5ක් වගේ යනකම් illustrations එක්කම අපිට character portraits දකින්න පුළුවන්. කියන්නේ ඒකේ drawing එක දීලා කෙනෙක්ගේ කියන්නේ කතාව ඇතුලේ ඉන්න අපිට හමු වෙන චරිතවල drawing එක illustration එක it's more like caricature and පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් එයාගේ නම මොකක්ද, එයාගේ මොනවද qualities මොනවද, එයාට තියෙන powers මොනවද, ඒ වගේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකකුත් දීලා තිනවා characters වලට. මම ඒක ගොඩක් වෙලාවට දකින්නේ අපි ඩ්‍රාමාස් වල මුල. නමුත් මේකේ අපිට ඒ character portrait එක දීලා තියෙන එක හරිම ඉන්ට්‍රස්ටිං කියලා මම හිතුණා. මට හිතුණා මොකද එහෙම අපි දකිනවා අඩුයි පොත්වල. අපි සාමාන්‍යයෙන් author describe කරලා තියෙන character portraits අනුව කියන්නේ words වල usage එක අනුව තමයි අපි ඒ කියන චරිත මවා ගන්නෙ.
එහෙම නැතුව හරි අඩුයි කැරක්ටර් පෝට්‍රේට්ස් මුලින්ම දෙන ඉලස්ට්‍රේෂන්ස් එක්කම. ඉතින් ඒක බොහොම විශේෂ ෆීචර් එකක් මේ පොතේ තියෙන. ඊළඟට මේකේ ප්‍රොටැගනිස්ට් තමයි සෙරින්. සෙරින් කියන්නේ ගර්ල් කෙනෙක්. එයාගේ නම සෙරින්. It's a girl and she's schooling. Yes. And මේකේ මට මතක විදිහට ඒජ් එක unspecified. මට හිතුණා ඒජ් එක හරියටම කියලා නැති වෙන්න හේතුව so that the reader can relate to anybody who's reading can relate to her. ඒකයි. කියන්නේ මේ ඉස්කෝලේ යන ළමෙක් උනාට එයාගේ ඒජ් එක අපිට කියලා නැත්තේ අපි ඕනම කෙනෙක්ට එතකොට එයාගේ ඒ ජර්නි එකට රිලේට් කරන්න පුළුවන් අපේ ලයිෆ් එක. ඒකයි මට හිතුණ විදිහ. ඊළඟට මේකේ අපි කතාව I'm not going to offer you any spoilers but then I have to mention what the market is all about. මේකද මේ ටයිටල් එක තියෙන්නේ The Rainfall Market කියලා. මේ කියන මාකට් එක මැජිකල් මාකට් එකක්. ඒක ඕපන් කරන්නේ රේනි සීසන් එක පටන් ගන්නකොට. හැම අවුරුද්දෙම රේනි සීසන් එක පටන් ගන්නකොට මේකේ තියෙන මේ විශේෂත්වය තමයි ඒකට යන්න ටිකට් එකක් හම්බෙන්න නම් තමන් ලෙටර් එකක් ලියලා ඒ කියන ඒ මිස්ටීරියස් ලොකේෂන් එකට ඇඩ්‍රස් කරලා යවන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ සිලෙක්ට් කරනවා එතන ඉන්න පැනල් එක. අපි I promised you I'm not going to offer you any spoilers. එතකොට එතන ඉන්න පැනල් එක ඩිසයිඩ් කරනවා කාටද ගෝල්ඩන් ටිකට් එකක් දෙන්නේ කියලා. ගෝල්ඩන් ටිකට් එක වෙනස් අනිත් ටිකට්ස් වලට වඩා මේ මාකට් එකට එන. ඊළඟට තව දෙයක් තමයි මම වැඩි කොරියන් පැත්තට මේ කොරියන් ලැන්ග්වේජ් එකට වැඩි බර කෙනෙක් නෙවෙයි. so මම වචනකුත් ඉගෙන ගත්තා. කොරියන් ටිකක් ඉගෙන ගන්නත් පුළුවන් පොත කියවන ගමන්. මේකේ තියෙනවා මේ පටන් ගන්නම තැන මේ මොනවද ඒ ඩිස්ක්‍රිප්ෂන් එක දීලා නැහැ පොතේ. ඒ හින්දා I had to Google and that created my curiosity as well. මම හිතන්නේ ඒක හිතලමයි මේ ඔත එහෙම කරන්නේ. එතකොට අපි හොයලා බලනවා මොකද්ද මේකේ තේරුම කියලා. just like I did. මේ දොකායබේ කියන්නේ ඒගොල්ලන්ගේ කොරියන් ලැන්ග්වේජ් එක ගත්තාම ඒගොල්ලන්ගේ ෆෝක්ලෝ අනුව ජන ප්‍රවාදය එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ඔය ජන ප්‍රවාදය තමයි ඔය එක ටේල්ස් අනුව දොකායබි කියන්නේ ගොබ්ලින්ස්ලා. ගොබ්ලින්ස් කියන්නේ දැන් අපිට ඔය හැරි පොටර් එකේ එහෙම හම්බෙන්නේ ඒ වගේ ගොබ්ලින්ස්ලා. ඒගොල්ලෝ කරන්නේ හැබැයි මේ ගොබ්ලින්ස්ලා හරි වෙනස්. ඒගොල්ලෝ ගොබ්ලින්ස් අපි දන්නවා මේ they love money, they love shiny stuff. මේ ගොබ්ලින්ස්ලා එහෙම නෙමෙයි මේ කතාවේ ඉන්න. ඒගොල්ලෝ කරන්නේ මිනිස්සුන්ගේ ඉමෝෂන්ස් ස්ටීල් කරනවා. මිනිස්සුන්ගේ ඉමෝෂන්ස් හොරකම් කරනවා. එතකොට ඒවා හොඳ ඒවා වෙන්නත් පුළුවන් නරක ඒවා වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේ අපේ නරක ඉමෝෂන්ස් ඒගොල්ලෝ අරගන්නවා. කියන්නේ හොරකම් කරන්නේ නරක දේවල්. මිනිස්සුන්ගේ නරක ඒගොල්ලෝ අරගන්නවා. ඒක අපිට හොඳයි. ඉතින් විශේෂයෙන් සෑඩ්නස් මේ අපිට හමු වෙන චරිත අනුව ඒ අපි දොකයිබීලා ගොඩක් හම් වෙනවා අපිට. එතකොට සෑඩ්නස් ඊළඟට කොන්සන්ට්‍රේෂන් කියන එකත් අරගන්නවා. ඒක නම් හොඳ එකක් නෙවෙයි. අපේ මොනවද නින්දත් අරගන්නවා. ඒකත් හොඳ එකක් නෙවෙයි. හැබැයි සමහර හොඳ දේවල් ඒගොල්ලෝ අරගන්නවා. ඒ කියන්නේ රිසෙන්ට්මන්ට්. එහෙම නැත්නම් මොන හරි දෙයක් ගැන අපි දුක් වෙන එක ඒක ඒගොල්ලෝ අරගන්නවා. රිග්‍රෙට් කියන එක. ඊළඟට තව දෙයක් තමයි මම දැක්කපු මේ page 107 වල තියෙන garden එකක්. ඒකේ තියෙන්නේ මේ ගොඩක් මල් පිපිලා තියෙනවා. මේ මල් පිපෙන්නේ it's out of its there's this one particular dokaebi who steals unrecognized sweat and blood. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට දකිනවා මේ සමාජයේ ගොඩක් ඔය බර වැඩ කරන මිනිස්සු ගොඩක් ඉන්නවා. බර වැඩ. එහෙම නැත්නම් මොනවා හරි ජීවිතේ සමහර දේවල් වෙනුවෙන් කැප වෙන මිනිස්සුනේ ඒගොල්ලෝ ගොඩක් they sacrifice a lot. ඉතින් මේක කියන දොකයබි ගන්නේ මේ මිනිස්සුන්ගේ unrecognized sweat and blood. ඒ කියන්නේ කවුරුත් නොදන්න පොපියුලර් නැති මිනිස්සු දන්නේ නැති කැපකිරීම කරපු මිනිස්සුන්ගේ දහඩිය සහ
කියන්නේ ඒගොල්ලන්ගේ සැක්‍රිෆයිස් එක ඒගොල්ලෝ කරන ඒ එෆර්ට් එක ඒගොල්ලෝ මේ අන්රෙකග්නයිස්ඩ් හින්දා ඒක රෙකග්නයිස් වෙන්න කොහේ හෝ මේ ලෝකේ ඉඩ තියෙනවා කියන එක පෙන්වන්න මේ කියන දොක ඇබි ගන්නවා මේ ඒ දේවල් අරගෙන ඒවා මේ ප්ලාන්ට් කරනවා එක ගාඩන් එක හිටවනවා එක ගාඩන් එක ඒකෙන් එන මල් පුදුමාකාර ලස්සනයි. It's magical. You can find it on page 107 according to the ebook. I read the ebook. ඊළඟට තව දෙයක් තමයි විශේෂයෙන් කියන්න මේක තීම් එකක් තමයි මට කලින් කියන්න බැරි වුණා like people can find their true call of life. ඒ කියන්නේ ජීවිතේ සමහර වෙලාවට අපි කරන jobs තියෙනවා like we have like different stereotypes in terms of jobs that we do like that we are engaged in employments. එතකොට ඒ ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි අපි කරන්නේ අපි ආසාවෙන් කරන දෙයක් නෙවෙයි ගොඩක් වෙලාවට. මම නම් in my life I do what I love but ගොඩාක් ජොබ්ස් ගත්තාම මිනිස්සු ආසාවෙන් නෙවෙයි කරන්නේ නමුත් හම්බ කරන්න ඕනේ හින්දා earn කරන්න ඕනේ හින්දා මිසක් සතුටින් කරන ජොබ්ස් නෙවෙයි ඒවා. මැරිගෙන ඒක අර කියන්නේ they are not even you know they don't even feel any gratitude towards their employment. එහෙම ගොඩාක් examples අපිට අපේ society එකේ දකින්න පුළුවන්. ඉතින් මේ author කියන දේ තමයි we need to find the true call of life because it might take some time but it's worth the wait කියන එක තමයි ඔහු කියන්නේ. සහ ඔබ ගිහින් ඒක හොයාගන්න ඕනේ කියන එක like do what you love කියන එක. ඊළඟට like he's relating to his own life මෙතන. මොකද මම කිව්වනේ ඔහු කොහොමද ලියන්න පටන් ගත්තේ ඔහු ඇයි මේක ලිව්වේ කියන එක මුලින්ම. ඊළඟට තව දෙයක් තමයි මේකේ එක තැනකදී මේක මගෙත් තියෙන මොටෝ එකක්. ඒක තමයි මේ ලයිෆ් එකේ ඕනවට වඩා ලොකු හීනමාලික එහෙම නැත්නම් ඕනවට වඩා ලොකු hopes ලොකු බලාපොරොත්තු a lot of aspirations in life අවශ්‍ය නැහැ කියන එක සතුටින් ඉන්න. සහ එහෙම මේ ගොඩාක් ලොකු achievements අවශ්‍ය නැහැ ජීවිතේ සතුටින් ඉන්න. පොඩි සරල පුංචි දේවල් ඇති ජීවිතේ සතුටු වෙන්න සහ මේ ගොඩක් ලොකු තැනකට යන්න අවශ්‍ය නැහැ. එහෙම සතුටක් ලබන්න කියන එක. ඊළඟට තව දෙයක් තමයි මේකේ ඔහු ගේන මම හරි අසෙ මේකේ ඉන්න ගාඩ්නර් මම අර කලින් කිව්ව ගාඩ්නර් එකේ ඉන්න ගාඩ්නර්ගේ නම පොපෝ මේ සෙරින්ට දෙන මේ බොහොම විශේෂ දෙයක් තමයි මේ බැම්බු ට්‍රී එකක් බැම්බු සැප්ලින් එකක් පොඩි මේ මොකක්ද ඒකට කියන්නේ බට අර බැම්බු මේ ජැපනීස් බැම්බු සැප්ලින් එකක් පොඩි පැලයක් දෙනවා. ඒකෙදී ඔහු මේ sorry මේ පොපෝ it's a female පොපෝ කියන දෙයක් තමයි මට මතකද female කියන දෙයක් තමයි බැම්බු වල තියෙන විශේෂත්වය ඒක බැම්බු ගහක් ලොකු වෙන්න ගොඩාක් ලොකු කාලයක් යනවා. ඒ කියන්නේ පළවෙනි අවුරුදු 4ේදී බැම්බු පැලයක් තියෙන සයිස් එකමයි තියෙන්නේ අපිට වෙලාවකට හිතනවා මේක මීට වඩා ලොකු වෙන්නේ නැද්ද කියලා. අපි ගෙදරත් එහෙම එකක් තිබුණා මගේ අයියා හිටවලා තිබුණා පොඩි ජපනීස් බැම්බු එකක්. මේ ඇත්තටම අවුරුදු 4ක් ගියා. ඒක මේ පොඩියට තිබ්බේ. අඩි 2ක් විතර තමයි උපරිම උස තිබ්බේ අවුරුදු 4කටම. පළවෙනි අවුරුදු 4. ඊට පස්සේ උස යන්න පටන් ගත්තාම ගොඩාක් ලොකුවට හැදෙන්න පටන් ගත්තා. ඉතින් මේ බැම්බු වල තියෙන මේ විශේෂත්වය තමයි බැම්බු ගොඩාක් උඩට උසට ලොකුවට වැඩෙන්න කලින් පළවෙනි අවුරුදු 4ේදී ලොකු ග්‍රවුන්ඩ් එකක් හදා ගන්නවා. ඒ කියන්නේ ලොකු ෆවුන්ඩේෂන් එකක් හදා ගන්නවා. ඒ කියන්නේ බැම්බු වල පළවෙනි අවුරුදු 4ේදී ඒකේ මුල් යන්නේ පස් ඇතුළට. ඇතුළට ගිහිල්ලා එයාගේ ලොකු ශක්තිමත් හැදෙන්න විදිහක් හදා ගන්නවා. මුල් ගොඩාක් දුරට පැතිරිලා. ඒකේ විශේෂත්වය තමයි the what's important is that you need to grow internally. You need to be internally strong in order to grow in a stronger manner in terms of
growing outward. ඉතින් ඒකත් අපි දකින දෙයක් මේකේ, like outward and being steady in life or steady as a person කියන එක. ඊළඟට තව දේවල් තමයි විශේෂයෙන්ම මම අර ජොබ්ස් ගැන කලින් කතා කරා. මේකදී සෙරින්ට මොකද්ද සෙරින් කියන්නේ මේකේ මම කියවනේ ප්‍රොටැගනිස්ට් කියලා. එයාට මොකද්ද ඔපචුනිටි එක හම්බෙනවා මේ ජීවිතේ يعني එයාට ටාගට් එකක් තියෙනවා සෙරින්ට උමනාවක් තියෙනවා මේ ලොකු කම්පැනි එක මේ ගොඩාක් يعني එයාගේ පළවෙනි ඇස්පිරේෂන් එක ඒක ලොකු කම්පැනි එක CEO කෙනෙක් වගේ ලොකු ලොක්ෙක් වෙන්න. නමුත් ඇයට chance එක හම්බෙනවා because she wins the golden ticket. ඉතින් මේකේ එයාට opportunity එක හම්බෙනවා. එක එක මිනිස්සුන්ගේ එක එක ජොබ්ස් කරන එක එක මිනිස්සුන්ගේ ජීවිතවලට එබිලා බලන්න. ඒ මිනිස්සු ඇත්තටම මොන වගේද කියන්නේ ලොකු ජොබ්ස්. එයා එක එක ඒවල් try කරලා බලනවා. ඒ වගේ ඒ ජීවිත ඇත්තටම කොයි වගේද? ඒගොල්ලෝ ඇත්තටම සතුටින්ද ඉන්නේ? ඒගොල්ලෝ ඇත්තටම නිදහසින්ද ඉන්නේ? හිතේ සැනසීමෙන්ද ඉන්නේ? කියන එක බලන්න ඇයට හම්බෙනවා. ඉතින් ඇය තේරුම් ගන්නවා මේ ඒ ජීවිත හරි සංකීර්ණයි කියලා. It's like those employments, those jobs, even though they you can earn a lot, you don't have the freedom of life, you don't have the happiness, the true happiness in life කියන එක සෙරින් තේරුම් ගන්නවා. ඊළඟට ෆයිනල් නෝට් එකක් විදිහට මම හිතන්නේ මේ දීලා තියෙන පොතේ අන්තිමට ඒ අපිට ඕතගේ ස්ටෝරි එක පොතේ අන්තිමට දීලා තියෙනවා. මම හිතන්නේ එහෙම දෙන්නේ විශේෂයෙන්ම young writers ලට කියලා මට හිතුණා. young writers who aspire to write and at the same time those who are not getting, you are trying to publish your work but then you are not getting published, you are not accepted. ඒ වුණාට කියන දේ තමයි එක්තරා දවසක් එනවා like keep trying because you will get published one day කියන එක. ඒ හින්දා අර young writers ලට එහෙම නැත්නම් debut මොනවා හරි කියන්නේ මේ beginner කෙනෙක්ට එහෙම නැත්නම් ලියන්න බලාගෙන publish කරන්න බලාගෙන ඉන්න අයට දෙන advice එකක් තමයි try කරන්න. මොකද ඒක අතාරින්න එපා. එක මොනවා හරි එක දවසක් එනවා ඔබට පබ්ලිෂ් කරන්න ලැබෙන. ඒ හින්දා don't give up කියන එකත් ඔව් කියනවා. ඊට අන්තිම වශයෙන් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මට හිතුණ දේ තමයි ගොඩක් මිනිස්සු ගොඩක් දේවල් ජීවිතේ කැපකිරීම කරනවා මේ يعني ඒගොල්ලන්ගේ ටාගට් එක හරි දුර තියෙන්නේ. කියන්නේ මේ මට හිතෙන විදිහ මම කියන්නේ ඒගොල්ලන්ගේ මේ ඇස්පිරේෂන්ස් හරි ලොකුයි. Like you need to dream big, yes, like I'm not discouraging you, but ඒ වෙනුවෙන් ගොඩාක් මිනිස්සු මම දකිනවා එහෙම ලොකු ඇස්පිරේෂන්ස් හින්දා ජීවිතේ අද කියන දවස ජීවත් වෙන්නේ නැහැ, විඳවනවා. ඒක විඳින්නේ නැහැ, විඳවනවා. මම කියන්නේ නැහැ you need to have like you need to live just for the day කියන එක නෙවෙයි. තනකොළ පෙත්තගේ ජීවිතේ නෙවෙයි මම කියන්නේ. You need to, yes, you need to strive for better, you need to live like have bigger dreams in life, but at the same time you need to remember that you need to live this particular day, you need to enjoy this particular day, you need to have a quality time today කියන එක. ගොඩක් අයට මේ අද මේව නැත්තම් වර්තමානයේ කියන එක අමතක වෙනවා. අනාගතය ගැන ගොඩාක් දේවල් ගොඩාක් තීනමාලික හදන්න ගිහිල්ලා. ඒකයි. හරි. ඉතින් මම ඔය බොහොම කෙටියෙන් තමයි පොත ගැන කතා කරේ. මම ඔය දැන් කතා කරපු පොත අනිවාර්යෙන් මේ හොයාගෙන කියවන්න කියලා ආරාධනා කරනවා. නමුත් මට දැන් හරියටම මතක නෑ අනුරාධ ඔයා කොහෙන්ද මේ හાર્ඩ් කොපි එකක් හොයාගත්තේ කියලා. මම හිතන්නේ මම දැක්කා ඔයාගේ පෝස්ට් එකේ දාලා තියෙනවා කොහෙන්ද හાર્ඩ් කොපීස් ඔයගලන්ට ගන්න පුළුවන් කියලා. මම අනුරාධගේ පෝස්ට් එක බලලා ඒ පේජ් එකත් එහෙම නැත්නම් ඒ ඔන්ලයින් ස්ටෝර් එකත් ටැග් කරන්න. ඒතර ඔයගලන්ට
ඔන්න මේ පර්චේස් කරන්න පුළුවන් මම මේ The Rainfall Market ගොඩක් online bookshops සහ මේ මෙහි ගොඩක් bookshops වල මම දැක්කේ නැහැ තාම copies තියෙනවා. ඉතින් අර there was this one particular store from where you can get copies from. ඉතින් ඒ හින්දා මම ඒගොල්ලන්වත් ටැග් කරන්නම් හොයාගෙන කියවන්න. මම අද ඔයාලට ගෙනාවේ South Korean writer කෙනෙක්ගේ පොතක්. ඒ තමයි Yoo Yong-gwang ලියපු The Rainfall Market. හොයාගෙන කියවන්න කියලා ආරාධනා කරනවා. බොහොම හොඳ පොතක්. හරිම uplifting and it can even be like if you read it, it can even be a turning point in your life. يعني ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙන්නත් ඉඩ තියෙනවා කියලා මට හිතෙනවා. හරි. අපි තව පොතක් එක හම්බෙමු. Have a good day ahead. Bye.